සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් ඔන්න අද අරගෙන ආපු වීඩියෝ මම කතා කරන්න දන්නේ මෙන්න මේ BetDiscount කියන සයිට් එක සම්බන්ධව. ඉතින් එතකොට මේ සයිට් එක සම්බන්ධව සම්පූර්ණ විස්තරයක් කළත් ඒක මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද ඔයා මේකෙදි ලොස්ට් වෙන්නේ නැතුන් සෙල්ලම් කරන්නේ? ඒ වගේම ලොස්ට් වුණොත් එහෙම කොහොමද ඔයාගේ ෆන්ඩ් එකෙන් ප්‍රමාණයක් රීෆන්ඩ් කරගන්නේ? ඒ වගේම වාට කැල්කියුලේෂන් සිස්ටම් එකක් වගේම කොහොමද මම මේකෙදි සෙල්ලම් කරන්නේ? ඒ වගේම ප්‍රොෆිට් කරන්නේ කියන දේ සම්බන්ධව වගේම මම ඔයාලට මේක ලයිව් සෙල්ලම් කරලා ප්‍රොෆිට් කරන විදිහත් පෙන්නනවා. ඉතින් එහෙනම් අපි මේ වීඩියෝ එකකින් කතා කරමු කොහොමද මේ ටික කරගන්නේ කියලා. හරි guys, ඉතින් මම මීට කලින් මේ සම්බන්ධ වීඩියෝ එකක් දාලා තිනවා. ඉතින් ඒ වීඩියෝ මම කතා කරනවා කොහොමද මේක රීචාර්ජ් එක කරගන්නේ, කොහොමද බෝනස් එක ලබා ගන්නේ, කොහොමද විත්ඩ්‍රෝ කරන්නේ, කොහොමද මේකෙදි සෙල්ලම් කරන්නේ, ඒ වගේම රීෆන්ඩ් සිස්ටම් එක ගැන වගේම හැම දෙයක් ගැන මම මීට කලින් දැන් වීඩියෝ එකේ කතා කරලා තියෙනවා ඔයාලත් එක්ක. ඉතින් මේ වීඩියෝ එකෙත් මම ඔයාලත් එක්ක මේ දේවල් ගැන කතා කරනවා වගේම කොහොමද ඔයා මේකෙදි ලොස්ට් වෙන්නේ නැතුන් සෙල්ලම් කරන්නේ කියන දේ සම්බන්ධව මම කලින් කිව්වා වගේම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙතනදී රීචාර්ජ් කරන විදිහ ගැන සම්පූර්ණයෙන්ම මම ස්ටෙප් පෙන්නන්නේ නැහැ. ඉතින් කලින් වීඩියෝ එකේ මම ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන්කම තියෙනවා ඒ ලින්ක් එක කරා ගිහිල්ලා ඒ වීඩියෝ එක මුලින්ම බලන්න. ඉතින් ඊට පස්සේ දැන් කියලා දෙන්නම් කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් ඒ වගේම තව ලින්ක් එකක් මම දාලා දෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් අපි මේ කැල්කියුලේටර් සිස්ටම් එකට එහෙම නැත්නම් ඔයාලා ලොස්ට් වුණොත් එහෙම ලොස්ට් වුණ ගාන කැල්කියුලේට් කරගෙන ඒක රිකවර් කරගන්න පුළුවන් විදියක් ගැන තමයි මම මේ කියන්න හදන්නේ. ඉතින් එතනින් අපි මේ වීඩියෝ එක පටන් ගමු. ඉතින් ඒතර මම ඔයාලට ලින්ක් එකක් දාලා තියෙනවා පහළ කැල්කියුලේටර් එකේ. ඉතින් ඔයාලට පුළුවන් ගන්න මේ ලින්ක් එක ටච් කරන්න. ඉතින් මේ ලින්ක් එක ටච් කරාට පස්සේ ඔයාගේ මෙන්න මේ විදියට තමයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මෙතනින් ඔයා රීචාර්ජ් කරන TRX ගාන කැල්කුලේට් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම මෙතනදී මගේ තියෙන amount එකත් එක්ක මම මෙහෙම 2000ක් කියලා ලබා දීලා මෙන්න මෙතනින් කැල්කුලේට් කරගන්නවා. ඉතින් ඒක උඩට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට කැල්කුලේෂන් එකක් ආවා ස්ටෙප් 8කට. ඉතින් අපි මේ ස්ටෙප් 8කට තමයි සෙල්ලම් කරන්න ඕනි. ඉතින් එතකොට මීට වඩා ලොකු ප්‍රොෆිට් එකක් ගන්න විදිය ගැනත් අපි දැන් කතා කරමු. හරි, ඉතින් මුලින්ම මම ඔයාලට මගේ බැලන්ස් එක පෙන්වලා දෙන්නම්. මෙන්න මෙතන ගියොත් මගේ බලා ගන්න පුළුවන් ඔයාලට 2307 වගේ ප්‍රමාණයක් මෙන්න මෙතනදී අපිට බලා ගන්න පුළුවන් මගේ බැලන්ස් එක විදියට. ඉතින් ඔයා රීචාර්ජ් කරන විදිහට තමයි ඔයා මැච් එකක් ගන්න ඕනි. ඉතින් ඔයා වැඩිපුර හොයන්න යන්නේ නැහැ. ඔයා මම මේ කියලා දෙන ක්‍රමේ උපරිම සාමාන්‍යයෙන් දවසට 5 සැරයක් තමයි වින් කරන්න ඕනි. ඉතින් 5 සැරයක් වින් කරත් එහෙම ඔයා මේක නතර කරන්න ඕනි. ඒ වගේම ඔයාලට මේකෙදි ප්‍රොෆිට් එකක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ ස්ටෙප් එක ෆලෝ කරන්න කියලා. ඉතින් එතකොට මම ඔයාලට සාමාන්‍යයෙන් සරලවම හඳුන්වන්නම්. මෙන්න මෙතනදී ඔයාලට යාළුවන්ට ඉන්වයිට් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම මෙන්න මෙතනදී හෙල්ප් සිස්ටම් එකක් තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන් මේ ට්‍රාන්සැක්ෂන් එහෙම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ හෝම් කියන එකට ගියාට පස්සේ ඔයාලට හෝම් එක බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනදී මේන්ලි අපි සෙල්ලම් ගන්න මේ BTC USDT කියන එක වගේම Ethereum USDT කියන එක ඒ දෙකේ. ඉතින් ඒ වගේම මේවට සිග්නල් ලබා දෙන යාළුවා ෆ්‍රී VIP සිග්නල් ලබා දෙනවා. ඉතින් ඒතකොට මම හැම ලින්ක් එකක්ම පහල දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒක ටච් කරලා මෙන්න මේවා බලන්න. ඉතින් එතකොට මෙන්න මේ group වලට ඔයාලට join වෙන්න පුළුවන්. මම ඔයාලට ඒ group ටික දැන් පෙන්නන්න. ඉතින් මේ තියෙන්නේ මම ඔයාලට පෙන්වන එක group එකක්. ඉතින් මම සෙල්ලම් කරන්නේ මෙන්න මේ Ethereum වල දෙන signal වලින්. ඉතින් එතකොට අපි බලමු කොහොමද මේක සෙල්ලම් කරන්න කියලා. ඉතින් මේ විදිහ play way. ඉතින් එතකොට ඔයාලට ගන්න තියෙන්නේ මෙන්න මෙතන මේ report add කියන එක touch කරන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතනදී I don't like it කියන එක දෙන්න. ඉතින් එතකොට ad එක remove වෙනවා. ඉතින් එතකොට ඔයාලට මේකේ සරලවම ලේසියෙන් වැඩ කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. හරි, මම දැන් ඔයාලට කියන්නම් කොහොමද මේකදී win කරන්නේ lost එකක් නැතුව කියලා. ඉතින් ඒක කියන්න කලින් ආයෙත් පාර මතක් කරන්න ඕනේ අනිවාර්යයෙන් මෙන්න මේ වීඩියෝ බලන්න. ඔයා මුල්ම වතාවට මගේ මේ දැන් බලන වීඩියෝ එක බලනවා නම් එම මේ වීඩියෝ එක බලලා ඉන්න. ඉතින් ඒක උඩට සරලවම අදහසක් ලබා ගන්න පුළුවන්කම තියෙයි. guys, ඉතින් මම ඔයාලට කිව්වා වීඩියෝ එකේදී ඔයා lost වෙන්නේ නැතුන් කොහොමද සෙල්ලම් කරන්නේ? ඒ වගේම lost වුණොත් එහෙම කොහොමද refund කරගන්නේ කියන දේවල් සම්බන්ධව කතා කරනවා කියලා. අපි මුලින්ම කතා කරමු මේකේ refund system එක ගැන. ඉතින් ඒක උඩ මෙයාලා කියලා දෙන විදිහට අපි මෙයාලගේ calculation එකට අනුව අපි deposit කරන ගාන කඩාගෙන ඉවරලා සෙල්ලම් කරොත් එහෙම අපිට මේක සාමාන්‍ය 50% වගේ refund එකක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා මේ වෙද්දී. ඉතින් ඒක ගන්න විදිය ගැන මම මුලින්ම ඔයාලට සරලව හඳුන්වලා දෙන්නම්. ඉතින් මම ඔයාලට මෙන්න මෙතනදී කැල්කියුලේටර් එකක් ගැන කිව්වා. ඉතින් මෙන්න මෙතනදී මෙයාලා 100%ක් රීෆන්ඩ් කරන්නේ මෙන්න මේ ගාන. ඒ කියන්නේ අපි 8 වෙනියට ලොස්ට් වෙන ගාන අපිට 100%ක්ම ලබා ගන්න පුළුවන්කම තියෙන අනිත් පැත්තට. ඉතින් ඒක 150ක් වගේ අපිට මේකෙදි රීෆන්ඩ් එක ටෝටල් බැලුවොත් එහෙම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකට අපි මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි හයවෙනි සහ හත්වෙනි කියන ස්ටෙප් වල ලොස්ට් වෙන ගාන අපිට ලබා දෙන්නේ. ඒ වගේම 8 වෙනි සිග්නල් එක ලොස්ට් වුණොත් එහෙම අපි එක දිගට සෙල්ලම් කරලා 8 වෙනි එකත් ලොස්ට් වුණොත් එහෙම මෙන්න මේ 8 වෙනි පාර ලොස්ට් වෙද්දි මේ 1050ක් ලොස්ට් වෙනවා කියලා තියෙන. අන්නේ ලොස්ට් වෙන ගාන තමයි අපිට මෙයාලා ලබා දෙනවා කියලා මෙන්න මෙතනින් සදාන් කරලා තියෙන්නේ. මෙන්න මේ ගාන තමයි ලබා දෙන්නේ. මෙන්න මේ අනිත් ලොස්ට් වෙන ගාන ලබා දෙන්නේ. ඒ කියන්නේ අපි ඩොලර් 2000ක් එහෙම නැත්නම් TRX 2000ක් ඩිපොසිට් කරොත් එහෙම අපිට ඒකෙන් 1000ක් වගේ රීෆන්ඩ් එකක් විදිහට නැවත ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
ඉතින් මම හිතනවා සරලවම මම කිව්ව දේ ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් දැන් අපි ගොඩක් කතා කරා. ඒ නිසා අපි දැන් බලමු කොහොමද ඔයා මේකෙදි සෙල්ලම් කරන්න කියලා. මේකෙදි සෙල්ලම් කරන්න ඔයාලා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා කිව්ව link එකක්. ඉතින් ඔයාලට පුළුවන්කම දෙනවා මෙන්න මේකෙදි මේ Ethereum 1 minute වලින් දෙන Ethereum signal දෙන මේ group එකට join වෙන්න. ඉතින් මම මේකෙන් තමයි සෙල්ලම් කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේකට join වෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන්කම දෙනවා මෙන්න මේක මේ විදිහට tab එක විදිහට අයින් කරලා මෙන්න මෙතනින් ඔයාලට පුළුවන්කම දෙනවා screen එක ඊට දෙකට බෙදා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන්කම දෙනවා මේ විදිහට යටින් ඔයාගේ Chrome එකේ තියෙන ඔයාගේ අදාළ වෙබ්සයිට් එක ඕපන් කරගන්න. ඉතින් මේ විදිහට ඕපන් කරගෙන මේකෙදි තමයි අපිට සෙල්ලම් කරන්න තියෙන්නේ. ඉතින් මම දැන් ඔයාලට කැල්කියුලේෂන් එක පෙන්නනවා මුලින්ම. මගේ මෙන්න මේ විදිහට මෙන්න මෙතනදී මේ වගේ ප්‍රමාණයක් තියෙනවා කියලා. ඉතින් එතකොට මම මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්නම්. දිගින් දිගට මේක එක එකට මාරු වෙන බැරි නිසා මම ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්නවා මගේ කැල්කියුලේටර් එකේ. ඉතින් ඊට පස්සේ මම මෙතනදී ආයෙත් මාරු වෙනවා මගේ වෙබ්සයිට් එකට. ඉතින් හරි අපි බලමු දැන් කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් ඔයා එතකොට මෙන්න මෙතන මේ Ethereum USDT කියන එක ටච් කරගන්න ඕනි. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන්කම දෙනවා මෙන්න මෙතනදී සෙල්ලම් කරන්න. හරි මම දැන් ඔයාලට කොහොමද මේක සෙල්ලම් කරන්න කියලා දෙන්න. ඉතින් සරලවම ඔයාලට කරන් තියෙන්නේ ඔයා මීට කලින් සාමාන්‍ය බෙටින් සයිට් වල වැඩ කරලා තියෙනවා නම් ඒ විදිහටම තමයි සරලවම ඔයාලට මේක වැඩ කරන් තියෙන්නේ. ඉතින් මෙන්න මෙතනදී මේලා කියන කාලයක ඔයාලට බයි කරන්න විතරයි තියෙන්නේ. ඉතින් මේ දෙන සිග්නල් එක උඩින් බලාගෙන මෙන්න මෙතනින් බයි කරන් තමයි තියෙන්නේ. ඉතින් මම දැන් ඔයාලට කිව්වා lost in නැතුම් profit එක ලබා ගන්න පුළුවන් අඩු risk එකකින් කියලා. ඉතින් ඒක මම ඔයාලට කියන්න මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනදී step ගණනාවකට lost ගිහින් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට එකක් lost වෙලා තියෙනවා. ඒ වගේම මෙතනදී lost වට දෙකක් ගිහිලා තියෙනවා. ඉතින් ඔයා අල්ලන්න ඕනේ ඔන්න ඔය වගේ තැනක්. ඒ කියන්නේ සාමාන්‍ය lost වට තුනක් වගේ ගිය තැනක් ඔයා මෙන්න මෙතනදී හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මෙන්න මෙතනදී group එකේ ඉන්න ඕනේ සාමාන්‍යයෙන් වැඩිපුර lost වට යනකම් බලාගෙන. ඒ වගේම ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට පෙන්වුවොත් මෙන්න මේ විදිහට මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන් lost වට ගියක් ගිහිලාද කියලා. මෙන්න මෙතනදී lost වට හතරක් ගිහින් තියෙනවා බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයා මේකට enter වෙන්න ඕනේ සාමාන්‍යයෙන් lost වට තුනක් නැත්නම් හතරක් ගියාට පස්සේ මේ වගේ 81ක් වගේ තියෙන වෙලාවට ගත්තොත් හොඳයි. ඉතින් ඒකට ඔයාලට අඩු risk එකකින් වැඩි step ගානක් යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් මම වීඩියෝ දික් වෙන නිසා ඒක පෙන්නන්නේ නැහැ. මම දැන් මෙන්න මෙතන මෙයාලා green කියලා කියනවා. අපි දැන් green කලකින් ගමු. ඉතින් මම සෙල්ලම් කරන්නේ සාමාන්‍යයෙන් ඔය විදිහට. ඒ කියන්නේ මෙයාලගේ lost වට සාමාන්‍යයෙන් 4-5ක් යනකම් ඉඳලා මැදින් තමයි එල්ලෙන්නේ. ඉතින් එතකොට එහෙම එල්ලෙද්දි මම කරන වැඩේ තමයි මගේ මුලින්ම නෙමෙයි පටන් ගන්නෙ. ඒ කැල්කියුලේෂන් එක විදිහට ගත්තම මෙන්න මෙතනදී මම මුලින්ම නෙමෙයි එල්ලෙන්නේ. සාමාන්‍යයෙන් මම මෙන්න මේ විදිහට තුනින් වගේ තමයි එල්ලෙන්නේ. ඉතින් එතකොට මගේ amount එකත් එක මට ඒක control කරගෙන අරන් යන්න පුළුවන්. මෙන්න මෙතන මම දැන් ඔන්න දානවා TRX 25.7ක ප්‍රමාණයක් මම මගේ පළවෙනි මේකට දානවා. ඉතින් අපි බලමු මේක කොහොම වෙයිද කියලා. ඉතින් මේ විදිහට මම මෙතන ටච් කරලා ඉවරලා මෙන්න මෙතන green කියලා දාලා මෙන්න මෙතනදී 25.7ක වගේ ප්‍රමාණයක් මම මෙන්න මෙතනදී ලබා දුන්න order එක successful කියලා වැටුණා. ඉතින් අපිට මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන් අපේ මෙන්න මේ විදිහට close වෙලා නැති order එක විදිහට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් 25.7ක ප්‍රමාණයක් අපි green වලට දාලා තියෙනවා. ඉතින් අපි මෙන්න මෙතනදී profit වුණොත් එහෙම අපි දැම්ම ගාන double වෙනවා. ඉතින් එහෙම ඩබල් වෙනවා කියන්නේ අපි 25.7ක් දැම්මුත් එහෙම තව අපිට 25.7කට ආසන්න ප්‍රමාණයක් අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ওই විදිහට තමයි අපි සෙල්ලම් කරන්නේ. ඉතින් මම කිව්වා ඔයාලට සාමාන්‍යයෙන් වට 4-5ක් ගියොත් එහෙම අපිට ඇති කියලා දවසකට. ඔය ඇත්තටම ඔයා වැඩි වැඩියෙන් මේක බෙට් කරන තරමට තමයි එහෙම නැත්නම් වැඩි වැඩියෙන් ඔයා මේක සෙල්ලම් කරන තරමට තමයි ඔයාලට රිස්ක් එක වැඩි වෙන්නේ. ඉතින් ඔන්න අපිට බලන්න පුළුවන් මෙන්න මෙතෙන්දී අපිට lost එකක් තමයි වුනේ. මෙන්න මෙතෙන්දී green color එකක් එනවා කියලා තමයි මම කිව්වේ. නමුත් ආවේ මෙන්න මෙතෙන්දී red color එකක්. ඉතින් මම කරන්නේ නැවතත් calculation එකට ගිහිල්ලා මෙන්න මෙතන අපි ඒක ඩබල් කරලා දාන 54.0කින් 54කින් තමයි අපි ඊළඟ එක අල්ලන්නේ. මේ විදිහට මෙයාලා කියන විදිහට රෙඩ් කලර් එකෙන් මෙන්න විදිහට 54ක් ලබා දෙනවා. දීලා මෙන්න මෙතනින් කන්ෆර්ම් කරගන්නවා. ඉතින් ඔන්න ඕඩර් එක සක්සස්ෆුල් වෙනවා. ඉතින් ඒ වගේ මෙන්න මෙතනින් ටයිම් එකක් කවුන්ට් වෙනවා. විනාඩි එක තමයි මෙතන අපිට යන්නේ විනාඩියෙන් විනාඩි මේකේ කලර්ස් මාරු වෙනවා. ඉතින් මෙන්න මෙතනදී මේ විදිහට අපිට බලන්න පුළුවන් තව තප්පර 16කින් අපි ප්‍රෙඩික්ට් කරපු කලර් එකද නැද්ද කියලා එන්නේ කියලා තෝරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න අපේ ඉස්සලා දැන් මේක ලොස්ට් වුණා. අපි බලමු දැන් මේක අපිට ප්‍රොෆිට් කරගන්න පුළුවන්කම ලැබෙයිද කියලා. ඉතින් ඔයාලා දකින්න ඇති මගේ බැලන්ස් එක තිබ්බේ 2307ක වගේ ප්‍රමාණයක්. ඉතින් මේ විදි ගොඩක් පහළට අඩු වෙලා තියෙනවා. අපි බලමු මේක ප්‍රොෆිට් වුණාම කොච්චරක් අප් වෙයිද කියලා. අපි බලමු මේක ප්‍රොෆිට් වුණොත් එහෙම කොච්චර අප් වෙන්න පුළුවන් ඉතින් කියලා. ඔන්න රෙඩ් කලර් එක තමයි ආවේ. අපි දැන් බැලන්ස් එක බලුවොත් අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. අපි ප්‍රොෆිට් කරපු ගණනත් එක 2307 2333ක් බවට අප් වෙලා තියෙනවා. ඉතින් මම ඒත් එක්කම ඔයාලට තවත් මේකෙදි තව දෙක තුනක් සෙල්ලම් කරලා පෙන්නන්න. ඉතින් Ethereum වල මෙයාලා නැවතත් කියන්නේ රෙඩ් කලර් එක ගන්න කියලා. ඉතින් මම නැවතත් ගන්න ඔයාලට කිව්වා වගේ මෙන්න මේ විතර මැදින් තමයි ගන්නෙ.
ඉතින් එතකොට මම මෙන්න මෙතනදී 25.7න් තමයි නැවතත් සෙල්ලම් කරන්නේ. ඉතින් මම මේ විදිහට ගන්න මේ වාට වීඩියෝ එක පෙන්වන්න ඕන නිසා විතරයි. ඉතින් එහෙම නැත්නම් මම ඔය එකකින් වගේ සාමාන්‍යයෙන් ගන්න එක්කෙනෙක් නෙමෙයි. මම සාමාන්‍යයෙන් මේක වට දෙකක් වගේ මම වාට පෙන්වුවා ඉස්සලා 80 ගණන් කියන්නේ සාමාන්‍ය වට 3ක් 4ක් වගේ මේක ලොස්ටි යනකම් බලන් ඉන්න මම සෙල්ලම් කරන්නේ නැතු. ඉතින් ඊට පස්සේ තමයි මම සෙල්ලම් කරන්න පටන් ගන්නෙ. ඉතින් මෙන්න මෙතෙන්දී අපිට දැන් සෙල්ලම් කරන්න බෑ. මෙන්න ටයිම් එක ඉවර අවසන් තප්පර 10දී අපිට දාන්න බෑ. ඉතින් ඒ නිසා අපි මේක යනකම් බලන් ඉමු. ඊළඟ එකට අපි මෙන්න මෙතෙන්දී සෙල්ලම් කරන්න පටන් ගමු. ඉතින් ඔය විදිහට මම ඔයාලට ප්‍රොෆිට් කරලා පෙන්නන්න. ඔයාලට මගේ මුලින්ම බැලන්ස් එක පෙන්නන්න. බැලන්ස් එක පෙන්නලා මම ටිකක් ප්‍රොෆිට් කරලා පෙන්නන්න. තා වීඩියෝ එක දික් වෙන නිසා ඔන්න මම මේක සාමාන්‍යයෙන් හිතන් ඉන්නේ මෙතනදී මම මේක 2400කට වගේ අප් කරන්න. මම 2400 විතර මෙන්න මේ බැලන්ස් එක අප් කරලා ඔයාලට ඊළඟ කොටස පෙන්නන්න. හරි guys ඉතින් ඔන්න ඔයාලට කිව්වා වගේ මම මේ වෙද්දි මගේ account balance එක 2417ක් දක්වා අප් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මතකයි මගේ කලින් balance එක සහ දැන් තියෙන balance එක. ඉතින් අපි බලමු මෙතෙන්දී මම කීයක් මේ වෙද්දි earn කරලා තියෙනවද කියලා. ඉතින් මම පටන් සාමාන්‍යයෙන් තිබුණේ 307ක් වගේ 2307ක් වගේ තිබුණේ. ඉතින් මේ විදිහ 2417ක් තියෙනවා. ඉතින් අපි Google එකට ගිහින් මෙන්න මෙතනදී කැල්කියුලේට් කරොත් එම් මේ විදිහට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මගේ දැන් තියෙන්නේ 110ක් නිසා ප්‍රොෆිට් එක තියෙන විදිහට බලා ගන්න පුළුවන්. $27ක වගේ ප්‍රමාණයක් මම මේ වෙද්දිත් ප්‍රොෆිට් කරලා තියෙනවා. අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ 27 මෙතනට ගෙනල්ලා ඉවලා අපි කැල්කියුලේට් කරෙත් එහෙම 305න් අපිට බලන්න පුළුවන් මේ වෙද්දිත් මම 1235ක් වගේ ගාන වීඩියෝ එක තුලදීම ඔයාලත් එක්ක ලයිව් earn කරලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ඔයාලට කියන්නේ මෙන්න මේ site එකේ සරලව වැඩ කරන්න කියලා. ඉතින් මම සම්මන ඔන්න ඔය විදිහට වට 4ක් 5ක් සෙල්ලම් කරලා නතර කරනවා. ඉතින් මම සෙල්ලම් කරන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් අන්න ඒ විදිහට ඔයාලටම කියලා ඩැක් හදාගෙන ඉවරලා මෙන්න මෙතනදී සෙල්ලම් කරන්න. ඉතින් මට ඔයාලට කියන්න ඕනි මෙන්න මෙතනදී මම ඔයාලට දැන් වීඩියෝ එකේ නිසා තමයි මේ එකෙන් 3න් වගේ යද්දි දැන් මෙහෙම නැතුම් මම නිකන් සෙල්ලම් කරද්දි සාමාන්‍ය ලොස්ට් වලට කිහිපයක් යනකම් බලන් ඉන්න. එතකොට අපිට සේෆ්ටි මෙන්න මෙතනදී සෙල්ලම් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම ඔයාලට අඩුම කියන්නේ මේ යාලගේ ලොස්ට් වලට සාමාන්‍යයෙන් 3ක් 4ක්වත් යනකම් ඔයාලා මෙන්න මෙතනදී සෙල්ලම් කරන්න නැතුම් ඉන්න. ඉතින් මැදින් එල්ලෙන්න කියලා තමයි කියන්නේ. ඉතින් මැදින් එල්ලෙන්න තරමට අපිට පොඩ්ඩක් වාසි වගේ ගතියක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහේ තැන් වලින් එල්ලෙද්දී අපිට පොඩි වාසියක් තියෙනවා බලා ගන්න පුළුවන්. මොකද මෙන්න මෙතනදී මෙයාලගේ සාමාන්‍යයෙන් මම දාන දරමින් වැඩිපුරම යන්නේ ලොස්ට් වලට 9ක් 10ක් වගේ. ඉතින් අපි මෙතනදී සාමාන්‍යයෙන් ලොස්ට් වලට 4කින් 5කින් මෙයාලගේ එල්ලුනොත් එහෙම තව අපිට සෙල්ලම් කරන්නත් කැල්කියුලේෂන් එකට අනුව සාලේ තියෙන නිසා නැත්නම් TRX තියෙන නිසා අපිට පුළුවන්කම තියෙනවා මෙයාලගේ ලොස්ට් වලට 12කට උනත් මුහුණ දෙන්න. ඉතින් ඒ නිසා තමයි ඔයාලට කියන්නේ මෙන්න මෙතනදී අන්නේ මෙතඩ් එක යූස් කරන්න කියලා. ඉතින් මම හිතනවා ඔයාලට මම මේ කියලා දුන්න දේවල් ටික තේරෙන්නද කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන්කම තියෙනවා මේකදී සෙල්ලම් කරන්න. ඒ වගේම ප්‍රොෆිට් එක ලබා ගන්න. වැඩිපුර තණ්හාවට යන්න එපා. ඊළඟ දවසටත් ඔයා ඉතිරි කරන්න. දවසට පොඩි ගාණක් earn කරන්න. ඉතින් මගේ මේ ලොකු amount එකක් තිබුණ නිසා තමයි සාමාන්‍යයෙන් දැනෙන ගාණක් හොයන්නේ. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් TRX 100ක් 200ක් වගේ ඩිපොසිට් කරන්න පුළුවන් නම් ඔයාගේ ගාණට අනුව මෙතනදී සෙල්ලම් කරන්න කියන දේ තමයි මතක් කරන් තියෙන්නේ. ඉතින් ඔයා එකපාරම එක මේකකට එක සිග්නල් එකකට සම්පූර්ණ ගානම දාන්න නැතුම් ඔයා කොටස් ටික කඩාගෙන මෙන්න මෙතනදී ඔයාගේ වැඩේ කරගෙන යන්න. මෙතනදී කියන්න ඕන දෙයක් තමයි මෙන්න මෙතනදී ඔයාට සාමාන්‍ය එකේ ඉඳන් 8ට ඒ පිළිවෙලට මේ දශම ටිකත් එක්කම හරියටම සෙල්ලම් කරොත් තමයි ඔයාට මේකේදී රීෆන්ඩ් එක ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඔයා මැදින් එලිලා මේකේ සෙල්ලම් කරගෙන ගියොත් එහෙම ඔයාට රීෆන්ඩ් එක ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකත් ඔයා හරියට මතක තියාගන්න ඕනි. ඉතින් ඔයා රීෆන්ඩ් එකක් ගද්දී ඔයා ලොස්ට් වුණොත් එහෙම මට මෙසේජ් එකක් දාන්න. මේ ස්ටෙප් ටිකට හරියට සෙල්ලම් කරලා ලොස්ට් වුණා කියලා. ඉතින් ඒතර මම ඔයාට රීෆන්ඩ් එක ගන්න උදව් කරන්න. හරි ඉතින් guys ඔන්න විදියට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. මේ රීචාර්ජ් කරන විදිය ගැන සහ විඩ්‍රෝ කරන විදිය ගැන මම නැවත කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද කලින් වීඩියෝ එක කතා කරපු නිසා ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක බලන්න. හරි guys ඉතින් වීඩියෝ එක අවසන් කරන මම හිතනවා ඔයාලට මේකෙන් ගොඩක් දේවල් තේරෙන්නේ නැති. ඒ වගේම මැච් එකක් ගහගන්න කියලා මම හිතනවා. ඉතින් එහෙනම් කැමති කට්ටියට පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා රෙජිස්ටර් ලින්ක් එක. කැමති කට්ටියට පුළුවන් sign up වෙලා වැඩ කරගෙන යන්න. ඉතින් ඔයාලට සමහරට මේකෙදී රෙජිස්ටර් වෙදී $1 එකක $2 වගේ බෝනස් එකක් ලැබෙන්නත් ඉඩ තියෙනවා රීචාර්ජ් එකෙන් පස්සේ. ඉතින් එහෙම හම්බුනේ නැත්නම් ඔයාලට කස්ටමර් සර්විස් එකට කතා කරලා ඔෆර් මොන හැටි තියෙනවද කියලා අහලා ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් මේ වගේ දැනගන්න. හරි ඉතින් එහෙනම් guys වීඩියෝ එකක් ටිකක් දික් වුන නිසා මම මෙතන වීඩියෝ එක අවසන් කරනවා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel subscribe කරලා දිගටම අපිත් එක්ක තුලින් ගලප මතක් කරනවා. ඉතින් එහෙනම් හැමෝටම ජයවත්. තවත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.